ආයුබෝවන් පුංචි නිවේදිකාව YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම පුංචි නිවේදිකාව YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න යාළුවනේ වීඩියෝ එක මුලදී මොහොල්ට නොකියම බැරි කාරණාවක් තියෙනවා. ඒ තමයි යාළුවනේ මගේ channel එක subscribe කරපු පිරිස මේ වෙනකොට 700කටත් අධික පිරිසක් ඉන්නවා. ඉතින් මගේ channel එක subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලන්නේ මගේ channel එක subscribe නොකරපු ඔයාලත් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. ඔන්න එහෙනම් යාළුවනේ අපි දැන් යමු වීඩියෝ එකට. මම යාළුවනේ අද ඔයාලට ගෙනාවේ රාජාලියකකින් අපේ ජීවිතයට ලැබුණු උපදෙස් 5ක් ගැනයි. ඒ උපදෙස් 5 මම ඔයාලට කොටස් වශයෙන් කියලා දෙනවා. ඔන්න යාළුවනේ පළවෙනි කොටස තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. පළවෙනි කොටස තමයි මේ රාජාලියා හුදකලාවේ වුවත් Tamanගේ ගමන තනිවම ගමන් කිරීම. රාජාලියා තනිවම හැසිරෙන සත්‍යයක් බව අපි හැමෝම දන්න කාරණාවක් නේ. මේ රාජාලියා කොච්චර තනියම වාසය කරත් ඒ රාජාලියා කවදාවත් පාත්තයන් සමගකට වාසය කරන ඔයාලා දැකලා තියෙනවද? ඒ වගේ මෙහෙම වාසය කරන්නෙත් නෑ නේද යාළුවනේ? ඒයි ඒ රාජාලියා Tamanගේ ඉලක්ක වෙත ගමන් කරන්නේ සැලසුම් අනුවයි. කවුරුන් හෝ ක්‍රියාවට නංවන තුරුවත් කවුරුන් හෝ උදව් කරන තෙක්වත් කවුරුන් හෝ එනතුරුවත් මේ රාජාලියා Tamanගේ ඉලක්ක වෙත ගමන් කරන ගමන පරක්කු කරවන්නේ නැහැ. ඉතින් යාළුවනේ ඊළඟට තමයි වැදගත්ම කාරණාව. මේ රාජාලියා Tamanගේ ඉලක්ක වෙත තනිවම ගමන් කිරීමට තරම් ශක්තියක් රාජාලියා සතුව පවතින බවත් යාළුවෝ නොකියම බෑ. දැන් තමයි වැදගත්ම කාරණාව. ඉතින් ඒ වැදගත්ම කාරණාව තමයි මේ රාජාලියා සතු ලක්ෂණ අපේ ජීවිතයට ආදේශ කළොත් අපි අපගේ ඉලක්ක කවුරුන් හෝ උදව් කරන තෙක් හෝ කවුරුන් හෝ ක්‍රියාවට නංවන තුරු හෝ බලා හිඳීම තුලින් අපගේ කාලය කෙතරම් නාස්ති වෙනවාද යාළුවනේ. අය අපි ඒ ගැන චුට්ටක් හිතලා බලන්න නැත්තේ. අපි අපගේ කාලය ඉතුරු කරගන්න ගොඩක් වටිනවා. ඉතින් යාළුවනේ අනිත් කෙනෙකු මත තවත් කෙනෙකු මත ඉලක්ක රඳවන්නේ නැතුව යම් සැලැස්මක් අනුව Tamanගේ ගමන යන්නට පටන් ගමු. මේ තමයි යාළුවනේ පළවෙනි කොටස. ඉතින් යාළුවනේ ඊළඟ කොටස් 4ත් මම ආයෙ දවසක් ගෙන එනවා. ඉතින් යාළුවනේ එහෙනම් ඒ කොටස් 4ත් වලට දැනගන්න ඕනේ නම් ආයෙත් මතක් කරනවා මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. ඒ වගේම මම ආයෙත් මතක් කරනවා මගේ channel එක subscribe කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔන්න එහෙනම් යාළුවනේ ආයෙත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් මම අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.